ආයිබෝන් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් ඕනම කෙනෙකුට ලේසියෙන් හදාගන්න පුළුවන් ටිකක් වෙනස් රෙසිපි එකක් අරන් ආවා. ඔයාලට බැලූ බැල්මට හිතෙයි මේක oven එකක බේක් කරපු බර්ගර් බන් එකක් කියලා. ඇත්තටම නෑ. මේක තෙලේ බැදලා හදලා තියෙන්නේ බන් එකක් වගේම තමයි. හැබැයි ඇතුළ හිස් අපිට ඕන දෙයක් පුරවලා රස කරගන්න පුළුවන්. විශේෂ අවස්ථාවකට උනත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අම්ද්‍රව්‍යත් බොහොම පොඩි ප්‍රමාණයයි ඕන වෙන්නේ. මුලින්ම භාජනයකට කිරි මිලිලීටර් 200ක් දාගන්න. පිටි කිරි ෆ්‍රෙෂ් මිල්ක් කැමති එකක්. සීනි මේස හැඳි 1යි ඊස්ට් තේ හැඳි 1යි දාලා කලවම් කරගන්න. ඊළඟට ලුණු තේ හැඳි භාගයකුයි පාන් පිටි ග්‍රෑම් 400කුයි දාලා මෝලියක් කනා ගන්න. පිටි මෝලිය විනාඩි 2-3ක් නීට් කරගෙන භාජනයකට තෙල් ටිකක් ගාලා පිටි මෝලිය දාලා පිපෙනකම් වහලා තියන්න. පිටි මෝලියේ ප්‍රමාණය දෙගුණ වුණාට පස්සේ මම මේක කොටස් 8කට කඩලා බෝල හදා ගන්නවා. ඊළඟට පාන් පිටි ටිකක් ලෑල්ලට දාලා මේ විදිහට තුනී කරගන්න. අඟල් 5ක් විතර විශ්කම්බය එන විදිහට තුනී කරගන්න. දැන් අපි අර මෝලිය අනන්න ගත්ත කිරි වලින්ම ටිකක් මේකේ උඩ පැත්තේ ගා ගන්න. දැන් මේකට උඩින් තල ඇට ටිකක් ඉහලා ඇඟිලි වලින් පොඩ්ඩක් තද කරලා තල ඇට ටික අලව ගන්න. ඊළඟට මම මේක කොටස් දෙකකට කපා ගන්නවා. ඔයාලට කැමති නම් මේ විදිහටම බෙදලා පස්සේ දෙකට කපා ගන්නත් පුළුවන්. දෙකට කපලා බැද්දම ලස්සන නිසා මම කපලම බෙද ගන්නවා. බදින්න කලින් තව විනාඩි 10ක් විතර තියලා ගන්න පොඩ්ඩක් පිපෙනකන්. ඊළඟට ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියලා තමයි මේක බැද ගන්න ඕනේ. හැන්දෙන් තෙල් ටිකක් උඩ පැත්තට ඉහ ගන්න. එතකොට තමයි ලස්සනට පිම්බිලා එන්නේ. මම පිටි ග්‍රෑම් 400න් සෑන්ඩ්විච් බන් 16ක් හදාගත්තා. මම ඔයාලට එකක් කපලා පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. මේ වගේ ඇතුළ හිස් ඔයාලට කැමති පිරවුමක් දාලා හදාගන්න පුළුවන්. මස්, මාළු, බිත්තර, සැමන් ඕන දෙයක් දාගන්න පුළුවන්. තව ජෑම් බටර් ගාගන්නත් පුළුවන්. ඒ මොනවා නැතත් නිකම්ම කන්නත් පුළුවන්. මේක ඒ තරම් රස එකක්.
ඔයාලත් එක දවසක් හරි හදලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.